සුබ දවසක් ඔයාලට. අද අපි කතා කරන්නේ Adobe Photoshop 2025 කොහොමද අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් සහ ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මේ process එක හරියටම ඉගෙන ගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම skip නොකර බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ Adobe Photoshop install කරන්න කලින් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ PC එකේ system requirements ගැන. මොකද ඔයාගේ PC system requirements ගොඩක් අඩුයි නම් ඔයාට 2025 Photoshop setup file එක දැම්මට පාවිච්චි කරන්න අමාරුයි. මොකද PC එක slow වෙනවා, වැඩ කරද්දි struck වෙනවා, Photoshop application එක auto close වෙලා යන්නත් ඉඩ තියෙනවා. එහෙනම් ඒ ටිකත් මතක තියාගෙන Photoshop 2025 setup එක download කරමු. ඉතින් මේවාට පේන්න තියෙන්නේ Adobe Photoshop 2025 version එක install කරන්න අවශ්‍ය අඩුම PC requirements. ඉතින් මේ ප්‍රමාණවත් තියෙනවන් ඔයාට smooth Photoshop වැඩ කරන්න පුළුවන්. මේට වඩා අඩුයි නම් අපේ Discord group එකට message එකක් දාන්න. ඔයාට අවශ්‍ය Photoshop setup file එක අපේ Discord server එකේ දාලා තියෙනවා. කැමති කෙනෙකුට ඒකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේක download කරන්න අවම වශයෙන් GB 4ක් හෝ 4.5ක් වගේ ප්‍රමාණයක් යනවා. ඒ වගේම තමයි ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අනුව ඩවුන්ලෝඩ් වෙන වේගය තීරණය වෙනවා. මේක ඩවුන්ලෝඩ් වුණාම ඔයාලට මේ වගේ තමයි පේන්නේ. මේක දැන් එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඉතින් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඔයාලට WinRAR වගේ software එකක් පාවිච්චි කරන්න පුළුවන්. මමත් පාවිච්චි කරන්නේ ඒක. මම මේක දැන් මෙතනම එක්ස්ට්‍රැක්ට් කරනවා මෙන්න මෙහෙම. ඔයාලට මේකේ password එකක් ඉල්ලුවොත් මම ඒකත් Discord එකේ දාලා තියන්නම් ඔයාලට ගන්න. හරි මේක එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවර වුණාම ඔයාලා යන්න මේකේ ඇතුළට ගිහින් ඇතුළේ තියෙන setup file එක මෙන්න මෙහෙම open කරන්න. ඉතින් මේක open වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලගේ C partition එකේ වැඩිපුර ඉඩ තියෙනවා. ඔයාලා මේකේ settings වෙනස් කරන්න ඕනේ නැහැ. මෙහෙමම install කරන්න. ඉතින් ඔයාලගේ C partition එකේ ඉඩ නැතිනම් මෙතන තියෙන file location එක change කරන්න ඉඩ තියෙන partition එකට. මෙන්න මෙහෙම. ඉතින් මේ process එකට GB 20ක්වත් partition එකේ ඉඩ තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා හිතනවා ඇති මොකටද GB 20ක් කියලා. මෙහෙමයි වෙන්නේ install වෙන්න GB 5ක් 6ක් විතර යනවා. අනිත් ටික ඔයාලගේ temporary files වලට තමයි ඕන වෙන්නේ. හරි මේක install වෙලා ඉවර වුණාම මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ setup file එක close කරලා දාන්න. දැන් තමයි වැදගත්ම ටික හොඳට කල්පනාවෙන් බලාගෙන ඉන්න. දැන් අපි කරන්න හදන්නේ Adobe Photoshop එකේ internet connection එක disable කරන්න. මේක කරන එක ගොඩාක් වැදගත්. මේකට හේතුව මම Discord server එකේ දාලා තියන්නම්. ඒක කියවලා බලන්න. මෙතනදී කරන දේ විතරක් හරියටම බලාගෙන ඉන්න. මේක කරන්න ඔයා ඔයාගේ search bar එකේ type කරන්න Windows Defender Firewall කියලා. ඊට පස්සේ මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා යන්න මෙන්න මෙතන තියෙන advanced settings කියන එකට. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ window එක බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයා යන්න ඕනේ මෙතන පෙන්නලා තියෙන inbound rules කියන එකට. ඊට පස්සේ මෙතන තියෙන new rules කියන එකට එන්න. ඊට පස්සේ මෙතන තියෙන program කියන එකේ මේ tick එක තියලා next කරන්න. මෙතන තියෙන this program path කියන එකට Photoshop install කරපු path එකේ exe file එක දෙන්න ඕනේ. මම දැන් දෙන්නේ මම install කරපු path එක. ඔයාලගේ path එක ඔයාලා හරියට දෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම next කරන්න. හරි ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන block the connection කියන එකට tick එක දාලා next කරන්න. ඊට පස්සේ මෙතන තියෙන ඔක්කොටම tick ටික දාලා next කරන්න. ඊට පස්සේ මෙතෙන්ට කැමති නමක් දීලා save කරන්න. ඉතින් මේ කලාව වගේම outbound rules වලට මේ ටික පිළිවෙලටම දීලා save කරන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි Photoshop 2025 හරියට install කරගන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා. හරි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු Photoshop interface එක ගැන සහ ප්‍රධාන tools 5ක් ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අපිව subscribe කරලා, like කරලා, bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්. මම active at LK Nimesh Gayan Sirikumara.